අයිබෝන් කියලා පිළිගන්නවා හෙල්ත් ටිප්ස් YouTube channel එකට. අද වීඩියෝ එකෙන් මම කියන්නේ ගැප් ගැනීමට සුදුසු සරු දින ඔයා හඳුනාගන්නේ කොහොමද කියලා. ඉතින් කාන්තාවගේ මාසික චක්‍රයක් ගත්තාම සරු දින කියන්නේ මේ ගැප් ගැනීමේ හැකියාව වැඩිම දින කිහිපයක්. මේ දින අඳුනගන්නේ මේ දින අඳුනගැනීමේ වට සංසර්ගයේ යෙදීමෙන් ගැප් ගැනීමේ අවස්ථාව වැඩි කරගන්න පුළුවන්. ඉතින් සරු දින ගණනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඔයාගේ ඔසප් චක්‍රය දින 28ක් නම් සාමාන්‍යයෙන් මේ 14 වෙනි දින තමයි ඕවියුලේෂන් නැත්තම් ඔසප් වීම සිද්ධ වෙන්නේ. ඒ අනුව 11 සිට 16 දක්වා දින අපිට සරු දින ලෙස සලකන්න පුළුවන්. ඒත් ඔයාගේ චක්‍රය සමහර විට වෙනස් නම් දින 26ක චක්‍රයක් නම් සාමාන්‍යයෙන් දින 9 14 වගේ වෙන්න පුළුවන්. දින 28ක නම් 11 16 වගේ දින වෙන්න පුළුවන්. දින 30ක චක්‍රයක් නම් සරු දින 13 18 වෙන්න පුළුවන්. ඉතින් මේ ඕවියුලේෂන් එක සිද්ධ වෙනකොට ඔයාගේ ලක්ෂණ තමයි උත්තර සුදු මදේ වගේ ඇදෙන සුදු පැහැති ශ්‍රාවයක් පිට වෙන්න පුළුවන්. යටිබඩේ එක පැත්තක මද වේදනාවක් දැනෙන්න පුළුවන්. ලිංගික ආශාව වැඩි වෙන්න පුළුවන්. ශරීර උෂ්ණත්වයේ සුළු වෙනස්කමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගැප් ගැනීමේ අවස්ථාව වැඩි කරගන්න නම් ඔයාගේ සරු දිනවල දින 1 2කට වරක් සංසර්ගයේ දෙන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාරය ගන්න ඕන. දුම්පානීය මත්පැන් වලින් වැළකී සිටින්න ඕන. ඕලික් ඇසිඩ් අනිවාර්යයෙන්ම ලබා ගන්න එක වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා ඔයා මේ පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්න ඇති කියලා.